everybody. Say good morning. I want a big good morning. Yes, good morning. It's very nice to see you all. Now we have finished the first session of our exam. You all have done a wonderful job. You'll get your marks later. Alright. And now we have the session 2 coming up where you have to go on the stage and perform. Do you like to be on stage? Yes? That's the spirit. Good job. දැන් මම කතා කරන්න නම් අපේ තාත්තලාට ඉස්සෙල්ලාම මම ස්තුතියි කියනවා. දුර ඉඳන් අපිව බලන්න ඇවිල්ලා බබාලගේ මේ performances වලට ඕගොල්ලෝ ලොකු ශ්‍රමයක් දරලා දරුවන් වද මේ තැනට ගෙනල්ලා තියෙනවා. දැන් IPALS exams ගැන මම කියනවා නම් IPALS exams වල තියෙන විශේෂත්වය තමයි අපි දරුවන්ට ඉංග්‍රීසි කටපාඩම් කරන්න උගන්වනවට වඩා සාමාන්‍ය ජීවිතයේදී ඉංග්‍රීසි භාවිතා කරන්න තමයි දරුවන්ට උගන්වන්නේ. දැන් අපි භාෂාවක් ගත්තොත් කැටගරි දෙකක් තියෙනවා. අපිට දෙවිදියකට ඉගෙන ගන්න පුළුවන්. එකක් තමයි language learning. මම මේක හැම දෙමව්පියන්ටම කියනවා. මොකද මේ දැනුම අපිට අවශ්‍යයි. අපේ දරුවන්ව ඉස්සරහට ගෙනියන්න නම් ඉංග්‍රීසි භාෂාව තව ප්‍රගුණ කරන්න දරුවන්ට උනන්දු කරවන්න හරි උදව් වෙන්න ඕන නම් අපිට ඒ දැනුම අනිවාර්යෙන් තියෙන්න ඕන. පළවෙනි එක තමයි language learning. දැන් අපි පොඩි කාලේ කලේ language learning. ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තා, පන්ති වලට ගිහින් ඉගෙන ගත්තා, grammar ඉගෙන ගත්තා, nouns verbs මොනවාද කියලා ඉගෙන ගන්නවා. ඒක language learning කියන්නේ ඉගෙන ගන්න එක. අපි ඉගෙන ගන්නවා. ටීචර් කෙනෙක් උගන්වනවා, අපි ඉගෙන ගන්නවා, අපි කටපාඩම් කරනවා. මේක තමයි language learning කියලා කියන්නේ. මේක අපි ගොඩක් හිතලා අපිම සුව උත්සාහයෙන් උනන්දු වෙලා කරන්න තියෙන දෙයක් තමයි language learning කියන එක. මේක දරුවන්ට ඇත්තටම වැඩක් නෑ. දැන් උදේ නැගිටලා බබා කවදාවත් කියන්නේ අද නම් මම පාඩම් කරන්න ඕනේ. අද නම් මම පැය 3ක් විතර පාඩම් කරනවා අම්මේ මට කරදර කරන්න එපා. ජීවිතේට කියනවද? එහෙම කියනවා නම් අම්මෝ අපිතරම් වාසනාවන්ත දෙමව්පියෝ කොහෙවත් නෑ. එහෙම කියන්නේ නැහැ. ඉතින් language learning කියන දේ මේ පොඩි වයසට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා දරුවන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න පාඩම් කරන්න කියලා කිව්වට තේරුමක් නැහැ. ඒක කරන්න පුළුවන් ඕන අම්මලට දැන් මට ඉංග්‍රීසි ඕන. ඉස්සරහට මගේ දරුවෝ තැනකට ගෙනියන්න මමත් මේ භාෂාව හදාගන්න කිව්වොත් ඕන්න අම්මලට ඒක ගැටලුවක් නැහැ. language learning කියන දේ ඔයගලන්ට කරන්න පුළුවන්. ඉතින් අපි දරුවන්ට කොහොමද මේ ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ? එතකොට තමයි අපි ඊළඟ ක්‍රමවේද භාවිතා කරන්නේ. මේකට කියන්නේ language acquisition. acquisition කියන්නේ අත්පත් කර ගැනීම. ඒක નિરાයාසයෙන්ම වෙන දෙයක්. ඒක අපි හිතලා ඇඟට බල කරලා මනසට බල කරලා කරන්න ඕන දෙයක් නෙමෙයි. නිකන් හරියට ඉංග්‍රීසි සින්දුවක් දරුවෙක්ට අහන්න දුන්නොත් ඒකේ තියෙන actions කරන්න දුන්නොත් ඒගොල්ලෝ ඒ සින්දුව කියන්නේ නැද්ද? අනිවාර්යෙන් කියනවා. ඇයි ඒගොල්ලෝ ඒක එන්ජොයි කරනවා. නිකම් මේක මනසේ තැම්පත් වෙනවා. එයාට ඒක නිකම්ම කියන්න පුළුවන් වෙනවා. මේක තමයි acquisition කියලා කියන්නේ. ඉතින් දෙමව්පියෝ විදියට අපි ගොඩක් ටාගට් කරන්න ඕනේ language learning නෙමෙයි language acquisition. English movies බලන්න දෙන්න. English cartoons බලන්න දෙන්න. සින්දු දාද්දි English දාන්න. කතන්දරයක් කියද්දි ඔයා හරි ඉස්සෙල්ලා ඒක චුට්ටක් කියවලා පුරුදු වෙලා දරුවට කියලා දෙන්න. එතකොට දන්නේම නැතුව දරුවෝ එන්ජොයි කරද්දි දරුවෝ ඉගෙන ගන්නවා. ඉතින් මේක තමයි අපි IPALS exams වල සංකල්පය. දරුවෝ කටපාඩම් කරන්න ඕන භාෂාවක් කියන්නේ අපි දන්නේ නැත්නම් මුල් ටික අපි කටපාඩම් කරනවා. හැබැයි එක එක activities වලින් දැන් ඉස්සෙල්ලාම අපිලා දකින්න ඇති first section එකේ ඒගොල්ලන්ට poem එක තියෙනවා. second section එකේ actions තියෙනවා. ඒකෙන් grammar ඉගෙන ගන්නවා. third section එකේ stories ඒගොල්ලන්ට කියලා discuss කරලා questions and answers දීලා එහෙම දෙයක් කරනවා. ඒතර section 4 එකේ and 5 ඒගොල්ලෝ stage එකේ perform කරනවා. ඉතින් මේ වගේ විවිධ දරුවන්ට challenging දේවල් challenging කියන්නේ ඒගොල්ලෝ අකමැත්තෙන් කරන දේ නෙමෙයි. ආසාවෙන් කරන දේවල් වුණාම අනිවාර්යෙන් දරුවෝ හොඳට ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්නවා. ඊළඟට ඉතින් දෙමව්පියෝ දැන් අපිට කරන්න පුළුවන් කැපැසිටි එකෙන් අපි කරන්න ඕනේ. අද බබෙක් ඇවිල්ලා මට කිව්වා අස්සන්ට hina වෙන්න බබෙක් රැබිට් කෙනෙක්. මම මේක හරියට පාඩම් කළා. සිංහලෙන්ම මට කියනවා මම හරියට පාඩම් කළා මම සෙල්ලම් කළෙත් නෑ. අම්මා මාව තියාගෙන ඉගෙනුවා කියලා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ.
මේ වයසට දරුවට තේරෙන්නේ නැහැ නේ. අපි තියාගෙන උගන්වන්න ඕන. හැබැයි විනෝදයෙන් ඒගොල්ලන්ට ආස හිතන විදියට නැත්තම් ඉංග්‍රීසි කියන දේ දැන් ගොඩක් ලොකු අයට වෙලා තියෙන ඉංග්‍රීසි වලට බයයි. අම්මෝ ඒ කාලේ සර් ගැහුවා. දැන් ඉංග්‍රීසි කතා කරන්නේම නැහැ. ඉතින් ඒ වගේ දෙයක් වෙන්නේ නැති වෙන්න මේක හරි ෆන් එකේ විනෝදයෙන් අපි දරුවන්ට දෙන්න ඕන. ඒක තමයි IELTS examination එකේ එකම ටාගට් එක. ලංකාව වටේ ඉන්න දරුවන්ට හොඳට ඉංග්‍රීසි කතා කරන්න සහ ඒගොල්ලන්ගේ පෞරුෂය ගොඩනගන්න. දැන් ඉංග්‍රීසි කතා කළාට මදි. අපිට ඒක කාට හරි කතා කරන්න බය නම් ඒකෙන් දැනගෙන වැඩක් නැහැ. දැන් ඉංග්‍රීසි අපි දැනගත්තට ඒකත් ඉංග්‍රීසි යූස් කරලා අපිට කාට එක්කවත් කතා කරන්න බැරි නම් ඒ භාෂාවෙන් වැඩක් තියනවද? නැහැ. ඉතින් අපි දරුවන්ව ස්ටේජ් එකට දාලා මොනවද හදන්නේ? ඒගොල්ලන්ගේ පෞරුෂය, ඒගොල්ලන්ගේ පර්සනැලිටි එක. අනිවාර්යෙන් පෞරුෂය හදන්න නම් දරුවෙක්ව ඉදිරිපත් කිරීම කරන්න අවස්ථාව දෙන්නම ඕනේ. ඒක තමයි ලොකුවටම දරුවගේ පෞරුෂය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ. ඉතින් දෙමව්පියෝ පුළුවන් හැම වෙලේම දරුවව performances වලට දාන්න. ඒක දරුවන්ට ගොඩක් රුකුලක් වෙනවා. මොකද ඉස්සරහට අපිට හැමතිස්සෙම අපේ ජොබ් එක මොනවා වුණත් කාට හරි කතා කරන්න වෙනවා. right. ඉතින් ඒක තමයි මට දෙමව්පියන්ට කියන්න ඕනේ. අනිවාර්යෙන් අපි ඔක්කොම එකතු වෙලා දරුවන්ට හරියට ඉංග්‍රීසි කතා කරන්න උගන්වමු. මොකද දරුවෝ තැනකට ගිහිල්ලා ලස්සනට ඒ භාෂාව භාවිත කරද්දී කාටද ආඩම්බර? ටීචර්ට නෙමෙයි. අම්මිලටමයි ආඩම්බර. ටීචර්ස්ලා ඉන්නේ පැත්තෙන් ඕගලන්ට සපෝට් එක දෙන්න. ඉතින් මම දෙමව්පියන්ට පස්සේ ටීචර්ස්ලාට ස්තුතිවන්ත වෙනවා. ටීචර්ස්ලා මේ කැපකිරීම කරලා මේ අපිව හොයාගෙන ඇවිල්ලා අපෙන් විස්තර අරගෙන අලුතෙන් මේවා ට්‍රේන් වෙලා දරුවන්ට මේ දේ දුන්නේ නැත්නම් අද දරුවගේ මේ performances මෙහෙම හිටින්නේ නැහැ. Okay, thank you very much teachers for your efforts. We are hoping to work with you in